ජීවිතයත් වෙලාවකට නගරයක් වගේ. ගොඩාක් කාර්යබහුලයි, ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි කොහොම හරි දියුණු වෙනවා. ඒත් අතරතුර අපිට අවශ්‍ය දෙයක් තමයි දැනුම, හිතට විවේකයක් වගේම හදවතට සංසුන්භාවයක්. ඉතින් සමහර වෙලාවට අපේ කාර්යබහුලත්වයත් එක්ක අපිට ඒ දේවල් අමතක වෙනවා. ඉතින් එන්නකො මාත් එක්ක අපි අද යන්නේ ඒ වගේ තැන් තුනක් බලන්න තමයි. මේ තැන් තියෙන්නේ කොළඹ නගරේ. මේ තමයි කොළඹ පබ්ලික් ලයිබ්‍රරි එක. මේක තියෙන්නේ විහාර මහදේවි පාර්ක් එක ළඟ. හරිම ලේසියෙන් ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. වයස් භේදයක් නැතුව ඕන කෙනෙක්ට කියවන්න පුළුවන් පොත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේ ලයිබ්‍රරි එකේ. ඉතින් ඔයා කොළඹ කෙනෙක් වුණත් කොළඹින් පිට කෙනෙක් වුණත් ඔයාට දැන් පුළුවන් ලයිබ්‍රරි එකේ රෙජිස්ටර් වෙන්න. හිතන්නකෝ ඔයා කොළඹ කෙනෙක් නම් ඔයා කොළඹ 1-15 අතර නම් ඉන්නේ. ඔයාට රෙජිස්ටර් වෙන්න ඕන වෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකකුයි ගැරන්ටි කෙනෙකුයි විතරයි. ගැරන්ටි කෙනෙක් විදිහට ඔයාගේ අම්මට එහෙම නැත්නම් තාත්තට සයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොළඹින් පිට කෙනෙක් නම් ඔයාට පුළුවන් රුපියල් 2000ක් වගේ ඩිපොසිට් එකක් තියලා ලයිබ්‍රරි එකේ රෙජිස්ටර් වෙන්න. මට මතක විදිහට අපි කවදා හරි මේ මෙම්බර්ෂිප් එක කැන්සල් කරොත් ඒ ඩිපොසිට් එක අපිට රිෆන්ඩ් කරනවා. ඒ නිසා මතක ඇතුව ඔයා රිසිට් එක නැති කරගන්න නැතුව ළඟ තියාගන්න. කොළඹ නගර මැදේ පිහිටලා තියෙන පැරණිතම ඒ වගේම තමයි විශාලතම ජනතා උද්‍යානයේ විදිහට අපිට විහාර මහදේවි පාර්ක් එක හඳුන්වන්න පුළුවන්. දැන් අපි ඇවිත් ඉන්නේ ඒ පාර්ක් එක බලන්න. මුල් කාලයේ වික්ටෝරියා උද්‍යානය කියලා හඳුන්වුවෙත් මේ විහාර මහදේවි පාර්ක් එක තමයි. මේ පාර්ක් එකේ ඕපන් ඒරියා තියේටර් එකක්, පැඩල් බෝට්, මිනි ට්‍රේන්, ඒ වගේම තමයි චුටි බබාලට සෙල්ලම් කරන්න පුළුවන් ප්ලේ ඒරියා එකක් වගේ තව ගොඩාක් දේවල් ඔයාලට පාර්ක් එකට ආවොත් බලා ගන්න පුළුවන්. මේ පාර්ක් එකේ තියෙන කොළපාට පරිසරයට අපේ හිත නිකම්ම රිලැක්ස් වෙනවා. ඉතින් ඔයාලටත් වෙලාවක් තියෙනවා නම් වීකෙන්ඩ් එකකට හරි ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා යන්න පුළුවන් තැනක් තමයි මේ විහාර මහදේවි පාර්ක් එක කියන්නේ. පාර්ක් එකේ ඇවිදින්න පටන් ගත්තම වෙලාව යනවා තේරෙන්නෙම නැහැ. ඒ තරමට ලස්සන තැන් ගොඩාක් බලන්න පුළුවන් අයාලට. හරි, දැන් නම් අපි මේ ඇවිත් තියෙන්නේ මේ පාර්ක් එකේම තියෙන මින්මැදුර බලන්න. මේ මින්මැදුර බලන්න යන්න වැඩිහිටි කෙනෙක් නම් සාමාන්‍යයෙන් රුපියල් 20ක්, ඒ වගේම තමයි චුටි බබෙක් නම් රුපියල් 10ක් තමයි ටිකට් එක වෙන්නේ. ඉතින් ඔයාලත් මේ පාර්ක් එකට එනවා නම් මින්මැදුර බලන්නත් අමතක කරන්න එපා. ඔයත් මාළුන්ට කැමති කෙනෙක් නම් මේ මින්මැදුර බලන්න එන්න අමතක කරන්න එපා. ලොකු වෙරයිටි එකක් නැති වුණත් මාළු වර්ග කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින්.
හරි. දැන් නම් අපි මේ යන්න හදන්නේ මම ගොඩාක් කාලයක් ඉඳලා යන්න හරියම ආසාවෙන් හිටපු තැනකට. ඔව්, ඔයාලා හිතුවා හරි. මේ තමයි බේරවැව මත පිහිටලා තියෙන ගංගාරාමේ පන්සලටම අයිති සීමා මාලකය. කලින් දවසක නම් මට ගංගාරාමයට යන්න පුළුවන් වුණා. හැබැයි එදා මට සීමා මාලිකයට යන්න බැරි වුණා. ඒ නිසා කොහොම හරි යන්න ඕන කියලා මගේ හිතේ තිබ්බා. අද කොහොම හරි මට යන්න පුළුවන් වුණා. හැබැයි අදත් මට ගංගාරාමේ පන්සලට නම් යන්න බැරි වුණා. මේ ෆ්ලෝටිං ටෙම්පල් එක ගංගාරාමේම කොටසක්. මුල් අරට 19 වෙනි සියවසේදී තමයි මේක ඉදි වෙලා තියෙන්නේ. දහනමවෙනි සියවසේ ඉදි වුණත් වසර ගාණක් ගත වෙද්දී මුල් ගොඩනැගිලි විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මොකද මේක වතුරේ තියෙන නිසා. හැබැයි 1970 ලංකාවේ ප්‍රසිද්ධම වාස්තු ශිල්පියෙක් විසින් අලුත් ඩිසයින් එකකට නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. කොළඹ කිව්වම අපිට මතක් වෙන්නේ ගොඩාක් කාර්යබහුල ජනා කියන නගරයක් කියලානේ. ඉතින් ඒ වගේ තැනක තියෙන මේ පන්සලට අපි ගියාම හිතට මාරම නිස්කලංක ගතියක් දැනෙනවා. මේ කොළඹද කියලාවත් හිතා ගන්න බැරි තරම් මාරම නිස්කලංකයි මෙතන. සීමා මාලිකයේ පිහිටලා තියෙන බේරිවැවේ සංසුන්න ගලාගෙන යන වතරත් එක්ක එකතු වෙලා තාලයකට ගමන් කරන සුළං වැලි, ඒ වගේම නගරේ උස්සට ඔස්සේ ඉදි වෙලා තියෙන ගොඩනැගිලි, මේ කම්බිනේෂන් එක දැක්කම කාර්යබහුල ජීවිතය හා සංසුන්කම එකම එක තැනකට එකතු වෙලා තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මට හිතන විදිහට නම් මෙතනට එන්න හොඳම වෙලාව හවස හරි උදේ කාලේ හරි. මොකද හවස අට අඳුරත් එක්ක විදුලි ආලෝකය මිශ්‍ර වෙලා බේරිවැවේ වතුර පේනකොට ඒක අමුතුම අමුතු ලස්සනක්. ඉතින් කොළඹ තියෙන පැරණිම පන්සල් වලින් එකක් විදිහට අපිට ගංගාරාමය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගංගාරාමයටම අයිති මෙම සීමා මාලකය අද වෙද්දී ලංකාවේ විතරක් නෙමෙයි විදේශිකයන්ගේ ආකර්ෂණීය දිනාගත් බෞද්ධ පන්සලක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. तथागताय तद्यथा अमृतोद्भवे अमृतसिद्धं भावे अमृत विक्रान्ते अमृत विक्रान्त कामिनी गगन कीर्तकर स्वाहा नमो. ඉතින් මේ කලබලකාරී නගරයේ සීමා මාලිකය කියලා කියන්නේ බෞද්ධ අපිට විතරක් නෙමෙයි ආනම කෙනෙක්ට අවිත් නිදහසේ ඉඳලා හිත නිවා ගන්න පුළුවන් දිව්‍යමය ඔසුවක් වගේ තැනක්.